සමාජයේ අශීලාචාර වීම සාර ධර්මයන්ගේ විශාල පිළිහිම අපි හිතම් කම්පාවකින් මේක වළක්වා ගැනීමේ අවශ්‍යතාවයක් අපි මේ දූෂණයෙන් අත් මිදේ කිය බලාපොරොත්තු ඒ ප්‍රධාන පක්ෂ දීපු පොරොන්දු ගැන ජනතාව යම් විශ්වාසයක් තියාගෙන ඡන්දය දුන්න බලයට පත් කළා. නමුත් ඒ පොරොන්දු කොයිතරම් ප්‍රමාණයක් කොයිතරම් සුළු කාලයක් තුළ හනකට පෙරුවා කියලා ජනතාව දන්නවා. මේ කාරණා තුළ විශාල වශයෙන් පසුගිය කාලය තුළ රාජ්‍ය මූල්‍ය විනාශ වීමක් සිදු වුණා. මේ කාරණාවට කවුද වග කියන්න ඕන බලන්න. පළවෙනියටම මම හිතන හැටියට වග කියන කණ්ඩායම තමයි මේ කාරණා ඉදිරියේ නිහඬතාවයක් දැක්වුව අකර්මණ්‍ය වෙච්ච එහෙම නැත්නම් නුදුටුවා වගේ හිටිය සමාජයේ ඉදිරියට ආයුතු කණ්ඩායම් ඒ තමුන්ගේ වගකීම් දෙන්න. මේ ගැටලුව නිසා විශේෂයෙන්ම දේශපාලන වාහනයේ හසුරුවන සුක්කානව පදවන්න එහෙමත් නැත්නම් ඒ සුක්කානව වටේ ඉඳ ගන්න හම්බ වුණේ දූෂිතයන්ට තවත් අතකින් වාතාලයට මේ අවස්ථාව ලැබුණා. මේ தත්ත්වය අපි දිගින් දිගටම අපේ පහුගිය දශක ගණනාවේ අතීතයේ දිහා දැක්කම